මක්කයි මේ කියවන්නේ එව්ව එවන්න එපා මේ පැත්ත. පිස්සුනේ ඔයලා කෙලින්නේ. සර් මම නම් කොරියාවට ගිහිල්ලා තට්ටු 4ක ගෙයක් හදනවලු. තට්ටු 4ක්. හරි. KDH වෑන් එකක් ගන්නවලු. මරු හොඳයි. හරි. මක්කයි මේ කියවන්නේ ඔයලා. පිස්සේ එම කියන්නේ හේතුව මොකක්ද දන්නවද? කොරියාවට ගියාට පස්සේ උඹලා ඔය මේ දරන්න බැරි තරම් ගෙවල් හදන්න යන්න එපා. හදන්න පුළුවන් තමයි අවුරුදු ගාණක් කට්ට කාලා. හරි. හැබැයි එහෙම ගෙවල් හදන්න යන්න එපා උඹලා. ඔයාලට තේරෙනවනේ මම මේ කියන එකනේ. හරි. මක්කයි මේ කියවන්නේ? පිස්සුව වලට. උන්ට සාමාන්‍ය දැනීම නෑ. හරි. මේ දකුණේ භාෂාවෙන් පොඩ්ඩක් කිව්වේ. හරි. ඉතින් මේ පුතේ ඇත්තටම හරි දකුණු කොරියාවේ රැකියාවකට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ගෙයක් හදලා වාහනයක් අරගෙන ආයෙ කොරියාවට ගිහිල්ලා වැඩ කරන එක නෙවෙයි. ඇත්තටම ජීවිතේ දිනනවා කියන්නේ කොරියාවට යන්නේ ලංකාවේ ගේමක් ගහගන්න බැරි වෙච්ච මිනිස්සුනේ. හරි. කොරියාවට ගිහිල්ලා ඉවර වෙලා හරි හම්බ කරලා ඉවරලා ලංකාවේ ඉන්න හිටින්න තැනකුත් හදාගෙන Tamanට සරලන වාහනයකුත් අරගෙන ව්‍යාපාරයකට ඉන්වෙස්ට් කරන්න. මොකද හොඳට මතක තියාගන්න දැන් බල කොරියාවට ගියත් ලංකාවේ ඕනම තැනක රැකියාවක් කරාට පස්සේ හරි මොකද්ද? ඔයාලට හම්බ වෙන්නේ වැටුපක් මාසික වැටුපක්. හොඳට මතක තියාගන්නilla ජොබ් එකකින් කරන්න පුළුවන් ඔයාව ජීවත් කරවන එක විතරයි. හැබැයි බිස්නස් එකකට පුළුවන් බලගේ ජීවිතේ තියෙන හීන හැම එකක්ම ගොඩ දාන්න. නිසා කොරියාවට ගියපු ගමන් ආයෙ කෙලින්ම මෙහෙ ලොකු ලොකු වාහන අනුන්ට පේන්න ලොකු ලොකු ගෙවල් හදන්න යන්න එපා. Tamanට ගැළපෙන දේ කරන්න. හරි? ඒක හොඳට මතක තියාගන්න. තේරුණායි? හරි. මේ මක්කයි මේ කියවන්නේ එව්ව එවන්න එපා මේ පැත්ත. පිස්සුනේ ඔයලා කෙලින්නේ. හරි.